සිරස නාලිකාවෙන් විකාශනය ආරම්භ වෙලා මේ විදිහ අතිශය ජනාදරයට පත් වුණ තවත් සුපිරි ටෙලි නිර්මාණයක් තමයි කොටු කියන කතාව. ඉතින් මේ කතාව තව තවත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. මේ කතාවේ ඉන්න රිසෙප්ෂන් බෝයි කසුන් හින්දම තමයි. ඉතින් මේ කසුන්ගේ නම තමයි ඉසුරංග ජයකුමාර. ඉතින් කසුන් ගැන කතා කරනවා නම් කසුන් වේදිකා නාට්‍ය කලාවෙන් තමයි ශ්‍රී ලංකා කලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔහු දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ විතරක් නෙමෙයි හොඳ ඩබින් ආටිස්ට් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි කවදා හරි දවසක අපේ රටේ චරිතාංග නළුවෙක් විදියට ඉදිරියටම යාම තමයි කසුන්ගේ එකම අපේක්ෂාව. ඒ විතරක් නෙමෙයි මලයාලම් සිනමාවටත් කසුන් ගොඩක් ආස කරන තරුණයෙක්. ඉතින් ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා කවදා හරි මලයාලම් සිනමාවේ නම්දරු නළුවෙක් සමග රංගපෑම Tamanගේ ලොකු හීනයක් කියලා. ඒ විතරක්ම නෙමෙයි මේ කතාව හින්දම කසුන්ට පාරේ තොටේදී ඊටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවලු. දවසක් කසුන් කඩේකට ගියපු වෙලාවක තරුණෙක් ළඟට ඇවිල්ලා කියලා තියෙනවා රූම් වලට යන අයට බලු වැඩ කරන්න එපා මිනිහෝ කියලා. ඉතින් මේ වෙලාවේ කසුන්ට ගොඩක් hina ගිහිල්ලා තියෙනවා. මොකද මේ තරම් හොඳට Taman මේ චරිතය නිරූපණය කරපු හින්දා තමයිලු Tamanට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. ඉතින් අපිත් දවසින් දවස ඊටමත් ඉහළ ප්‍රේක්ෂකාදිරයක් දිනාගත්ත කසුන්ට එහෙම නැත්නම් ඉසුරංග ජයකුමාරට හදවතින්ම සුබපතමු. 2026 වසරේදී අනිවාර්යෙන්ම මොහුට සම්මානයක් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් ඔයත් කසුන්ට ආදරය කරන රසිකයෙක් නම් වීඩියෝ එකට ලයික් කරලා ලස්සන කමෙන්ට් එක ලියන්න අමතක කරන්න එපා.